වෙනි ධර්ම දේශනාව. මම ඊයේ කාටගස් දිගිලි බණක් කියලා පන්සලට එනකොට පාන්දර 3යි. ආපහු 4ට කොළඹෙන්ද පිටත් වුණා උදේ වරාය දේශනාව. ඊට පස්සේ මාධ්‍යවල දේශනාව. මෙච්චර අනුකම්පාවෙන් මෙච්චර කැපකිරීමකින් මේ කටයුතු කරන්නේ මම මේ බණ කියන්න කලින් කියා. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයට අර්ථයක් සපයන්න ඕනේ. ඔයත්තන්ගේ ලොකු වගකීමක් තියෙනවා දැන්. මින් මනත කවදාවත් ඔය ජීවිතේ බොරුවට බණ අහන්න එපා. පැහැදිලිද මං කියන්නේ? කවදාවත් වංචාවට බණ අහන්න එපා. දැන් මෙතන මේ පැයක්මාරක් අහගෙන ඉඳලා ඔය යනකොට කියන්නේම නැහැ. මරු බණ ටික ෂෝක් බණ ටික දුන්න දෙන එක. නේ අරුන්ට වදින්න කිව්වා මෙවුන්ට වදින්න කිව්වා. ඔය ඌව කී එහෙම යන්නේ නැහැ. කියන වචනයක් ගන්න ඇති වෙන්න ඕන හැඟීම මොකද්ද? ඔයත් හරි පින්වන්තයි. ඔයත් හරි භාග්‍යවන්තයි. මොකද එහෙම දේශනා කරන්න. බණ අහන්න පින තියෙනවනේ. ඔයත්තන්ට මම මෙහෙම කියන්නේ පින්නතුන් උපදින සේරටම කන් ඇහෙනවද? කන් ඇහෙන්නේ. උපදින සේරටම කතා කරන්න පුළුවන්ද? බෑ. උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කන්න බොන්න බෑ. ඒ හැම අවස්ථාවක්ම ඔයත්තන්ට තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්න ඕන? ඒ වගේ හොඳට වැඩ ගන්න. සංසාරේ කවදනම් පින්නත් න්යාය බණ අහන්න හම්බෙයි? කවද වගේ හම්බෙයි? දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්ම කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? විශ්වාස කරන්ට මතක තියාගන්න. කල්ප ගානක් යනකම් මිනිස් වෙලා උපදින එකක් නෑ. කල්ප ගානක් යනකම් ඒ කියන්නේ බණ අහන්න හම්බෙන්නේ. බණ අහන එකත් නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? දැන් මොකක් හරි අහලා තේරුම් ගන්න පුළුවන් කවුරු වෙලා ඉපදුනා. බලන්න ඔය ඉන්න බල්ලොන්ටත් ඇහෙනවා ඉතින්. තේරුම් ගන්න පුළුවන්. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි වෙනත් ව්‍යාපාදේ මේ කේන්තිය. මැරෙන්න කලින් පුරුදු වෙන්න මේ කේන්තිය නවත්තලා මැරෙන්න. තරහ ගන්න එක නවත්තලා මැරෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මම මේකේ තියෙන ඛේද වාචකය කියන්නේ කේන්තියනේ. අපිට වැඩිපුරම කේන්තියන් තරහයන් ගෙවල් වල මිනිස්සුත් එක්ක නෙමෙයි. වැඩිපුරම අපි ඇවිස්සෙන්නේ කාත් එක්කද? අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කේන්ති යනවා.
වෛර බඳින්න ඉක්මන් වෙන්නේ කාත් එක්කද? සහෝදරයොත් එක්ක. අපි ළඟින් ඉන්න මිනිස්සුත් එක්ක. ඉක්මනට තරහ පිරිමහන්න හදන්නේ කාත් එක්කද? අම්මා තාත්තත් එක්ක. ඇයි රිප්ලයි නෑනේ ඒවට? අම්මට තාත්තට මොක කිව්වත් ගැටලු තියනවද? ඔය ජීවිතේ මේ වෙනකොට තරහ පිරිමහන්න පටන් ගන්න ඉස්සරලම කන්නේ නැතුව ඉඳලා නැද්ද? මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් කට්ටිය කවුද? ගෙදර උදවිය. එහෙම නෙමෙයිද? දැන් මේ පින්නතුන්ට ඔය පාරවල් දිහා ඉන්නකොට කේන්ති යනවද? එහෙම නෑ මේක ලෙඩක්. ගෙදර ඉද්දිද කේන්ති යන්නේ ඔය කඩවල් දිහා ඉන්නකොටද කේන්ති යන්නේ? ගෙදර ඉන්නකොට. පාලනය වෙන්න ඕන තැන කොහෙද? ගෙදර. එකටම හිතන්න. හෙට ඉඳන් කව කිසිම හේතුවක් මත අම්මා තාත්තා එක්ක අමනාපකම් තියාගන්න එපා. අපිට මතක නෑ පින්නතුනේ අවුරුදු 20න් එහා එච්චර මතක නෑ. 10න් එහා මතකද? අවුරුදු 5න් එහා මතකද? මිනිස්සුන්ට මතක තියෙන්නේ අපිට හොටු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සේ විතරයි. එහෙම නෙමෙයිද? මං ගියා ඔය ළමා වාට්ටුවකට කුරුණෑගල. අම්මා පොඩි එකා එක්ක ළඟ ඉන්නවා. අර තාත්තා ආවට පස්සේ අම්මා ගියා අර රෙදි කෑලි ටික හොදන්න. තාත්තා පොඩි එකා ගාව තියලා. මට එදා තමයි ඇත්තටම තාත්තගේ අගේ තේරුනේ. තාත්තලා කවුද කියලා තේරුනේ. ඇත්තන්ටත් එහෙම ගාණක් නෑ මේව කිව්වට මන් දන්නවා. පස්සේ අර පොඩි එකාට මොකක් හරි අසනීපයි. මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා කියලා. පොඩි උන්ගේ හොටු හිර වුණාම කොහොමද අදින්නේ? ඇඟිල්ල තියලා පොඩි එකාට පිම්පන් කියනවද නෑ? කට තියලා අදිනවනේ නේ. තාත්තා පොඩි එකා දෝතට ගත්තා. අරගෙන පින්නතුනි කිසි හිරිකිතයක් නැතුව මුළු කටම නහයට තියලා ඇද්දානේ. අපේ හොම කරලා නැද්ද? කියමු. කාටද මතක? කාටද ඒ ගුණය සිහිපත් වෙන්නේ? අපේ අම්මා හොම අපිට කරලා තියෙනවා. අපේ එකපාරද? අපේ තාත්තා හොම කරලා තියෙනවා. කට පුරවලා අරගෙන විත්තියක්වත් නැතුව වෙන්නත් නෑ. කාටද හොම කරන්න පුළුවන්? කාටද පුළුවන්? අම්මටයි තාත්තටයි විතරයි. දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න කවදාවත් බෑ. ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි. කවදාවත් කිසිම හේතුවක් මත. අය මේ සාධාරණීකරණය කරන්න බෑ මේ හේතුව. නේ මට දුන්නේ අක්කට දුන්නා මට දුන්නේ අයියට දුන්නා අරුන්ට තමයි කිරුවේ අරකගේ ළමයි තමයි බැලුවේ. ඕවා මේ අවුරුදු 20න් පස්සේ මතකේ වුණේ. එච්චර කාලයක් හුලම් බිල්ලද හැදුනේ. මම මෙහෙම කියන්නේ මම මහලු මඩම් වල බණ කියන්නේ නැහැ නේද? කවදාවත් මේ මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිද්දන්න එපා. පොරොන්දු වෙන්න. අදිෂ්ඨාන කරගන්න. අපිට මතක් වෙන්නේ කරපු වෙනස්කම් විතරයි.
පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක් ලියනවා. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. ඊළඟට ඔය සහෝදරයෝ මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ අපේ කේන්තිය තරහව ඇවිස්සෙන. බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වන. දැන් අපේ අයියත් නැති වෙලා සති දෙකක් විතර නේද? හිටපු එකම සහෝදරයා. එතකොට බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්